ආදරය කියන්නේ හරියට ජීවිතේ හුස්මක් වගේ. ඔව්. හුස්ම ගන්න තාක් අපි ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ ආදරයත් අපේ ජීවිතේ අඳුරු මොහොතවල් වලදී අපිට ආදරය ආලෝකයක් වෙනවා. කවදා හරි ආදරය නිසාම අපේ සිහිනයන් බිඳිලා, සිත් බිඳිලා, ඉරි තැලිලා, කීරි ගැහිලා යයි. හදවත ඒ තරම්ම රිදුම් දෙයි. ඒත් ආදරය දවසින් දවස අලුත්ම අලුත් නව ජීවිතයක් අපට ලබා දෙනවා. කොච්චර අපි ආදරය කරන සිත් අපිව දාලා ගියත්, කොච්චර ආදරය නිසා හිත බිඳිලා ගියත්, මනසින් බිඳුවට වැටිලා හිටියත්, ඔව් අපි කියනවා ආදරේ හුස්ම ගන්න එක නවත්තන්න එපා. ඔව් අද හුස්ම ගන්න. අද නතර වෙන්න එපා. හෙට අනිවාර්යයෙන්ම නව ආරම්භයක්, නව දවසක් උදා වෙනවා. ආදරය කියන්නේ මොටිවේෂන් එකක්. අපේ ගමනට අරුතක් දෙන සුන්දර හැඟීමක්. ආදරය නිසාම ජීවත් වෙන්න ආදරය අතරින්න එපා. ඔව් Heart FM YouTube නාලිකාවෙන් අද ඔබට අරගෙන ආවේ ආදරේ පරාද වෙච්ච මිනිස්සු නිසාම, ආදරය අතහරලා යන මිනිස්සු නිසාම, ආදරයෙන් වේදනාවෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන්. ආදරය අපව දාලා යන්න පුළුවන්. අපව අතහැරලා දාලා දුරින් ඉන්න පුළුවන්. අපේ ජීවිතේට වේදනාවක් එකතු කරන්න පුළුවන්. ඒත් අපි ඔබට කියන්නේ ආදරය එක සිතුවිල්ලක්, හරි ලස්සන හැඟීමක්. ඒ ආදරය කවදාවත් හිතින් අමතක කරන්න එපා. ඒ ආදරය වෙනුවෙන්ම ජීවත් වෙන්න. ඔය දාලා ගිහපු ආදරය වෙනුවට වඩා ලස්සන ආදරයක් නැවත හම්බ වෙයි. ඉතින් YouTube අහන ආදරේ හඬ Heart FM YouTube නාලිකාව නරඹන ඔබටයි මේ ආරාධනය. ආදරය නිසා ජීවිතේ පරාද වුණා යයි ඇඟීමෙන් පසුතැවෙන්න එපා. ඔබට ආදරය වෙනුවින්ම ආදරය දිනන්න, ආදරය ජය ගන්න අවස්ථාවක් හම්බ වෙයි. ඒ අවස්ථාව එනකන් ඔබ ජීවිතේ කොයියන් මොහොතකවත් ජීවිතේ අත්හරිනවා යයි කියන සංකල්පවල ජීවත් වෙන්න එපා. මේ ආදරෙන් පෙරදිච්ච මගේ ආදරණීය කෙල්ල කොල්ලෝ, ඔබටයි මේ පණිවිඩය. ආදරය හරි හැඟුම් බර දෙයක්. ඒ ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ වගේම ඔබට ලස්සන ආදරයක් හම්බ වෙලා හරි ලස්සන ජීවිතයක් ඔබ දැන් ගත කරනවා නම්, ඒ ජීවිතේ තවත් ලස්සන කරගන්න ඒ ආදරයට උපරිම අසීමිතව ආදරය කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. ඉතින් Heart FM YouTube නාලිකාව ඔබ තවමත් subscribe කරලා නැතිනම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. මොකද අපේ ආදර හැඟුම්බර වචන ඔබ වෙනුවෙන්මයි ලියන්නේ. ඉතින් අපේ YouTube නාලිකාව ආදරෙන් subscribe කරන්න, අපිව නරවන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.